අපිට ඉස්සලාම on off switch එක බලා ගන්න පුළුවන්. on කරා. ඒ වගේ මේක එහා පැත්තේ heat එක adjust කරන්න. එහෙම නැත්නම් temperature එක අපිට ඕන ප්‍රමාණයට වෙනස් කරගන්න option එක දීලා තියෙනවා. මේකේ heat එක celsius 30 ඉඳන් celsius 90 දක්වා අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ time එක අපිට පැය 24 දක්වා මේකේ කාලය adjust කරගන්න පුළුවන්. අන්තිම option එක විදිහට අපිට තියෙන්නේ light එක. මේ machine එකේ අපිට ලොකු coil එකකුයි තනි fan එකකුයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ machine එකේ විදුලි පරිභෝජනය ගැන කතා කරොත් එහෙම පැයකට watt 1000. එහෙම නැත්නම් පැයකට එක යුනිට් එකක් තමයි මේකේ විදුලි පරිභෝජනය වෙන්නේ. ඒ වගේම තමයි මේ machine එකට එකපාර load කරන්න පුළුවන් capacity එක කිලෝ 12ක් වෙනවා. මේ machine එකට මේ වගේ drum tray එකක් එනවා. හැලෙන කෑම ಜಾති මේක තමයි වැටෙන්නේ. මේ machine එකට මේ වගේ trays 12ක් එනවා. මේ tray එකේ size එක centimeter 40යි 38. මේ ඔක්කොම trays එන්නේ SUS 304 stainless steel වලින්. මේ වගේ trays 12ක් මේ machine එකට බලා ගන්න පුළුවන්. මේ machine එකේ body එක ගැන කතා කරොත් මේක double housing. එහෙම නැත්නම් ද්විත්ව ස්තර body එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මේ machine එකේ බඳ ඝනකමින් වැඩි. මේ වගේ මේ machine එකට protective sticker එකක් එනවා. මේකෙන් වෙන්නේ machine එකේ හීනෙන්නේ නැති වෙන්න තියාගන්න තමයි මේ protective sticker එක ගහන්නේ. මේක අපි පාවිච්චි කරන්න කලින් ගලවලා අයින් කරගන්න පුළුවන්.